හායි යාළුවනේ. ඔයාලට මං ආයුබෝවන් කියලා ඔයාලා ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඒ වගේම පළවෙනි දවසේ මම ඔයාලට කියලා දෙන්නම් මේ ඩෙස්ක්ටොප් තිරය මත තියෙන මේ කුඩා දේවල් මොනවාද කියලා. ඩෙස්ක්ටොප් තිරය කියලා කියන්නේ මේ අපිට දැනට පේන්න තියෙන ස්ක්‍රීන් එක. ඒ වගේම මේ තියෙන්නේ අයිකෝන්. ඒ වගේම මේ තියෙන්නේ ස්ටාර්ට් බටන් එක. ඒ වගේම මේ තියෙන්නේ ටාස්ක් බාර් එක. මේ ටිකට අපි කියනවා සිස්ටම් ට්‍රේ කියලා. ඒ වගේම මේ අයිකොන් වල අපිට ගොඩාක් වැදගත් වෙන අයිකොන් එකක් තමයි රීසයිකල් බින් එක. අපි මොනවා හරි ડોකියුමන්ට් එකක් ඩිලීට් කරායින් පස්සේ ඒක රීසයිකල් බින් එකට තමයි යන්නේ. ඊට පස්සේ අපි පර්මනන්ට්ලි ඩිලීට් කරවතින් තමයි රීසයිකල් බින් එකෙන් ඉවත් වෙන්නේ. හරි. අපි ඉස්සෙල්ලම බලමු අපිට මේ පේන ඩෙස්ක්ටොප් තිරය වෝල්පේපර් එක වෙනස් කරගන්නේ කොහොමද කියලා. මුලින්ම රයිට් බටන් එක ක්ලික් කරන්න මවුස් එකේ. ඊට පස්සේ ඔයාලට පේනවා view කියලා තියෙනවා. ඊට පස්සේ sort by කියලා තියෙනවා. refresh, new, display setting. ඊටත් පස්සේ තියෙනවා personalize කියලා එකක්. පේනවද ඔයාලට? මේක ක්ලික් කරන්න. එතකොට background කියලා අපිට බලා ගන්න පුළුවන්. මේ background කියන එක ක්ලික් කරාම අපිට වැටෙනවා image. මේ image වලට අමතරව ඔයාලට වෙනත් image එකක් ගන්න ඕන නම් browse photos කියන එකට ගියාම ඔයාලට වෙනත් image අරගන්න පුළුවන්. මෙතනම තියෙන image එකක් ඔයාලට wallpaper එකට දාගන්න ඕනි නම් ඔයා මේ තියෙන picture එකක් උඩ ක්ලික් කරන්න. ක්ලික් කරලා ඉවර වෙලා close වෙන්න. then ඒ picture එක ඔයාලට දකින්න පුළුවන් desktop තිරේ. මං හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා, වටහා ගන්න පුළුවන් නැති කියලා.